සිසෙන්කෝ ඩයිරිස් 4th එපිසෝඩ් එක. ඉතින් ඔයාලට අද මේ විදිහට අපි කියනවා. ඉතින් අද මේ කතාව ඇතුලේ අපෙන් ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තිබ්බා. අපි ලාස්ට් එපිසෝඩ් එකක් විදිහට අපි AI සොලියුෂන් එකක් ගැන කතා කරා. ඒ වීඩියෝ එකෙන් පස්සේ ගොඩක් අය අපිට WhatsApp message දාලා emails දාලා අහුව දෙයක් තමයි මගේත් බිස්නස් එකක් තියෙනවා. මම කොහොමද මගේ බිස්නස් එකට AI use කරගන්නේ? මොන වගේ තැන්වලටද මට සොලියුෂන් එකක් ගන්න පුළුවන් කියලා. අපි හිතුවා පොඩ්ඩක් මේ අපිට ආපු එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙනවා නොඅනුමානයි. ඉතින් අද කතාවත් එක්ක එකතු වෙන්න නදුන්. අයිබන් නදුන්. අයිබන්. අපේ අන්තිම වීඩියෝ එකෙන් පස්සේ ගොඩක් අය අපෙන් අහලා තිබ්බා මේ මගේ බිස්නස් එකක් තියෙනවා කොහොමද මම ඒකට AI use කරන්නේ? ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක්. සහ මේ ප්‍රැක්ටිකලි අපි කතා කරද්දී ආපු ඉෂුව එකක් තමයි අර ගොඩක් අයට AI කොහොමද මේ use කරන්න කියලා ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ. කියන්නේ ටෙකී බෑග්ග්‍රවුන්ඩ් එක අඩුයි. ඒකත් එක්ක අපි හිතුවා අපේ එපිසෝඩ් එක මේ විදිහට අලුත්ම විදිහකට පටන් ගන්න. මම මේ කතාව පටන් ගන්න කලින්ම මේ වීඩියෝ එක කවුරු හරි කෙනෙක් බලනවා නම් AI කියන එක දන්නවා. නමුත් මේ වෙද්දි මොන වගේ සිටුේෂන් එකක්ද තියෙන්නේ කියලා නොදන්න කෙනෙක් වගේ හිටියොත් නදුන්ට කියන්න තියෙන්නේ මොන වගේ දෙයක්ද? ඔව් ඇත්තටම මේ අර එන්ට්‍රොපික් කිනේ මේ AI සමාගමේ කෝ-ෆවුන්ඩර් කියනවා මේ අද වෙනකොට AI use කරන සහ use කරන්න නැති කට්ටිය ඉන්නේ ලෝක දෙකක කියලා. අන්න ඒ වගේ සිටුේෂන් එක තමයි අපි දැන් ඉන්නේ. ඒ කියන්නේ දැන් අද මුළු මහත් සමාජයක වැලියුම දෙයක් තමයි AI කියලා කියන්නේ. හැමතැනම ගොඩක් AI use වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට අර එකම ලෝකෙක නිකන් රටවල් දෙකක ජීවත් වෙනා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ දැන් ගොඩක් අය AI කිව්වම දන්නේ Gemini AI, ඊට පස්සේ ChatGPT, Claude AI. ඉතින් ඔය වගේ දේවල් ටිකක්නේ. දැන් අපිට කතා කරපු අර clientsලා ඊට පස්සේ අපිට ආපු WhatsApp message, Gmails වලත් ගොඩක් තිබ්බේ මේ ඔයාලා AI solution දෙනවා කොහොම මේ ඔයාලා අපිට ChatGPT වගේ එකක්ද දෙන්නේ, Gemini AI වගේ එකක්ද දෙන්නේ. කොහොම. ඇත්තටම AI කියලා කියන්න නදුන් මේ ChatGPT, Gemini AI, Claude AI විතරයිද නැත්නම් එතනින් එහාට දෙයක් තියනවද? ඔව් මේෂ් ඊට වඩා දෙයක් තියෙනවා. අපේ එළියට ඇවිල්ලා තින්නේ දැන් ගොඩක් open AI කියන ChatGPT එකන්නේ ඕකේ ඉස්සරහට ආවේ. ඒ වුණාට ඊට වඩා දෙයක් තියෙනවා. දැන් Claude එක, ChatGPT එහෙම නැත්නම් Gemini කියන්නේ මොනවාද? ඒවා chat application. ඒ කියන්නේ අපි මොකක් හරි අහන දෙයට උත්තරයක් එයාලා generate කරලා දෙනවා. එතකොට ඒක තමයි එතන handle වෙන්නේ. හැබැයි ඒක AI වලින් කරන එක කොටසක් විතරයි. එතකොට දැන් ඕකේ මම මේ විදිහට flow එකක් කියන්නම්කෝ. තියෙනවා AI workflows කියලා. AI workflow එකක් කියන්නේ fixed කරපු steps ටිකක්. ඒක එක පැත්තේ input දෙනකොට අනිත් පැත්තෙන් ඒ steps ඔස්සේ කියලා output එකක් දෙනවා. එතකොට ඒක තව එකක්. ඊට පස්සේ ඔන්න ඔය දෙකටම අමතරව තව එකක් තියෙනවා AI agents කියලා. ඔන්න ඔය agent කෙනෙක් ගත්ත හැටි ඒ agent පුළුවන් මිනිස්සෙක් වගේ හිතන්න. එයාට plan කරන්න පුළුවන්. එයාට tools වගේ දේවල් තියෙනවනේ ඒවා use කරන්න පුළුවන්. ඊට පස්සේ අන්න ඒ දේවල් ඔක්කොම ඔස්සේ ගිහිල්ලා තමයි එයා අන්තිමට result එක දෙන්නේ. අන්න එතකොට 2025 අග 2026 කියද්දි දැන් agentic AI කියලා තියෙනවා. අන්න එතන තමයි දැන් අපි ඉන්නේ ඇත්තටම. ඒ කියන්නේ නදුන් කියන්නේ අර මේ සරලකෝ දැන් අර සමාජයේ කතිකාවතක් තියෙනවනේ හැමදේම AI වෙනවා. AI හින්දා මිනිස්සුන් එළියට දානවා, ලේ ඔෆ් කරනවා කියලා. එතකොට ඔය නදුන් කියන විදිහට අර agentic AI තමයි දැන් ගොඩක් තැන්වල use කරලා අර අපි මනුෂ්‍ය ශ්‍රමය පාවිච්චි කරපු තැන් ඔටෝමේට් කරලා තියෙන්නේ. හරි. එතකොට මේ දැන් මට ඔය නදුන් අහපු ප්‍රශ්නෙත් එක්ක ආපු එකක්. ඇත්තට දැන් ඔය හැමදේම AI කරන්න පුළුවන්ද? කියන්නේ AIට පුළුවන්ද මිනිස්සෙක් වගේ හිතන්න? එයාට මෙමරි එකක් තියනවද? එයාට බ්‍රේන් එකක් තියනවද? ඒ වගේ එයාට හිතලා වැඩ කරන්න නැත්නම් අපි ආව ටියුන් කරලා තියන්න ඕනේද? ඔව් දැන් මං ඉස්සෙල්ලා කිව්වනේ දැන් ඒජන්ට් කෙනෙක් ගැන කිව්වනේ. එතකොට ඒජන්ට් කෙනෙකුත් නිකන් කම්පැනි එකකට අලුතෙන් ආපු එම්ප්ලොයි කෙනෙක් වගේ. මං අලුතෙන් ආපු කියන එකට ඇයි එහෙම කිව්ව කියලා කියන්න. එතකොට දැන් මිනිස්සෙක් වගේ හිතන්න පුළුවන් එයාට බ්‍රේන් එකක් තියෙනවා. බ්‍රේන් එකට අමතරව තියෙනවා මෙමරි එකක් තියෙනවා. ඒක long term memory එකක් short term memory එකක් විදියට වෙන් වෙනවා. ඊට අමතරව එයාට අතපය වගේ තියෙන tools use කරන්න පුළුවන්. එතකොට අන්න ඒ දේවල් වලින් තමයි ඒජන්ට් හැදිලා තියෙන්නේ. එතකොට දැන් මේ නදුන් කියන කතාවත් එක්ක අර AI ඒජන්ට් කෙනෙක් කියලා කියන්නේ මිනිස්සෙක් හා සමානයි නේද? සමානයි. එතන ඉමේජ් මං කිව්වා මේ කම්පැනි එකට අලුතෙන් ආව කියලා. ඒකට හේතුව තමයි කම්පැනි එක සීනියර් වෙනකොට එයා හැදෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක. එතකොට තමයි එයා සීනියර් කෙනෙක් කියලා කියන්නේ. හැබැයි අපි දැන් AI tool එකක් හදලා එයාට knowledge එක දුන්න පළියට එයා එතන හැමදේම දන්නේ. අන්න ඒකයි මං එතන අදහස් කරේ අලුතෙන් ආව කියලා. අලුතෙන් ආපු එම්ප්ලොයි කෙනෙක්. දෙන දේ විතරයි දන්නේ. ඒක ඇතුලේ තමයි දේවල් තිස්සේ අර
එම්ප්ලොයි කෙනෙක් ට්‍රේන් වෙනවා වගේ ට්‍රේන් වෙලා එක තැනක් එනවා එයා ඒක ගැන එක්ස්පර්ට් කෙනෙක් වෙනවා. එතකොට නතුන් දැන් ඒ කතාව ඇතුළේ අර ඔයා කිව්වා වගේ අර AI ඒජන්ට් කෙනෙක් කියලා කියන්නේ අලුතෙන් ආපු එම්ප්ලොයි කෙනෙක් වගේ. හැමදාම අලුත් ලර්නින් එකක් තියෙනවා AI ඒජන්ට්ට. ඕකේ. එතකොට නතුන් මේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් AI සොලියුෂන් එකක් ගන්නවා කියන එක එක්කෝ AI ඒජන්ට් කෙනෙක් අපේ බිස්නස් එකට ගෙනහල්ලා කොහේ හරි තැනක ප්ලේස් කරනවා කියන එක අර ඇප් එකක් ඩවුන්ලෝඩ් කරනවා වගේ හරි සරල වැඩක් කියලා. ඒක එහෙමද නැත්නම් ඊට වැඩි වෙනස් කතාවක්ද? ඊට වඩා සෑහෙන්න වෙනස්. ඔයාට බිස්නස් එකක් තියෙනවා. ඒකේ ඔපරේෂන්ස් වගේක් වෙනවා. ඒක කොනකින් පටන් අරන් කියන බාණ්ඩ එකතු කරනවා, බෙදාරිනවා, ඒවා මාක් කරනවා. ඔය වගේ කතන්දර ගොඩක් තියෙන්න පුළුවන්. ඉතින් අපි මේකට සොලියුෂන් එකක් දෙන්න කලින් අපි ඒකට හදා ගන්න ඕන මේ ප්‍රී ඔටෝමේෂන් බ්ලූප්‍රින්ට් එකක් වගේ දෙයක්. ඒ වගේ එකක් හදා ගන්න ඕනේ. ඒකට මොකද්ද කරන්න ඕන? තමන්ගේ බිස්නස් එක තියෙනවා නම් ඒක ඉස්සෙල්ලා පොඩ්ඩක් ඩොකියුමන්ට් කරන්න. ඒ ෆ්ලෝ එකක් හදන්න. ෆ්ලෝ එකක් හදා ගන්න. ෆ්ලෝ එක හදාගත්තට පස්සේ ඔටෝමේට් කරන්නත් කලින් ඔයාට පේනවා ඒකේ අර මොනවද කියන්නේ අඩු කරගන්න පුළුවන් තැන් ටික මොනවද ඉන්එෆිෂන්සි අඩු කරගන්න පුළුවන් රිඩන්ඩන්සිස් ඒ ටික අපිට එතනම පේනවා ගොඩක් දේවල් ඊට පස්සේ එතන මේ ටික අයින් කරන්න පුළුවන් ඒක ඇත්තටම ඒ යෝනෙත් නෑ ඔන්න ඒ ටික අඩු කරගත්තට පස්සේ ඔයාට පේනවා දැන් ඔයාට ෆ්ලෝ එක ඔයා හදාගත්ත ෆ්ලෝ එකේ තව කොටස් පේන්න ගන්නවා අන්න එතකොට ඒ කොටස් බලලා ඒ කොටස් වලට තමයි අපි ඇත්තටම මේ සොලියුෂන්ස් දාන්න ඕනේ එතකොට අර මුලින්ම බිස්නස් එකේ ඔප්ටිමයිස් කරන්න පුළුවන් පොයින්ට් එක ඔප්ටිමයිස් කරගෙන ඒ ෆ්ලෝ එකේ අර ඔටෝමේට් කරන්න පුළුවන් තැන් ටික අපිට ඔටෝමේට් කරගන්න පුළුවන්. හරි. එතකොට මේ දැන් මේ වීඩියෝ එක බලන කෙනෙක්ට මේ දක්වා හිටිය කෙනෙක්ට මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් නේද? හරි. මම මගේ බිස්නස් එකේ ෆ්ලෝ එකක් අඳිනවා. තියෙන තැන් ටික ඔප්ටිමයිස් උත් කරනවා. අපි කිව්වනේ දැන් AI සොලියුෂන් එකක් දෙන්න පුළුවන් තැන් වලට දෙනවා කියලා. කෙනෙක්ට දෙන්න පුළුවන් මේ හැම තැනකටම AI ඒජන්ට් කෙනෙක් යූස් කරලා ඒ හැමතැනක්ම ඔටෝමේට් කරන්න පුළුවන් හැමතැනම 100% අර මිනිස්සු නැති තැනක් කරලා සම්පූර්ණ ඔටෝමේට් කරන්න පුළුවන් කියලා. එතකොට මේ නදුන්ට ඒ ප්‍රශ්නෙට මොකක්ද දෙන්න පුළුවන් උත්තරේ? ඔය හරිම පොයින්ට් එකට ආවා ඉමේෂ්. එළි ඉන්න කෙනෙක්ට ලේ ඔෆ් එහෙම යනවා දැකලා එයාට කියන්න හිතෙන්න පුළුවන්. AI වලින් මේක 100% රීප්ලේස් වෙනවා. ඒ හින්දා තමයි මෙතන ඉන්න කෙනා යන්නේ මේ එතකොට අපිට මේ ජොබ් නැති වෙන එක ඇත්ත. ඒ වගේ දෙයක් හිතෙන්න පුළුවන්. ෂාවාව් ෆීලින් එකක් එනවා සම්පූර්ණයෙන් මේ AI වලින් 100% මේ කරගන්න පුළුවන් කියලා හිතෙනවා. හැබැයි ඒක වැරදි. එහෙම කරන්න බෑ. අන්න ඒ වගේ හිතලා අර ලේ ඔෆ් කරපු කට්ටිය තමයි අනිත් පැත්තට ගන්නෙ. දැන් මේ දවස්වල නිවුස් ඇහෙනවනේ ආයෙ ගන්නවා එම්ප්ලොයිස්ලා. ඔව්. ඉතින් මේ මොකද්ද මේ 100% බෑ කියන්නේ කියලා මම තව ටිකක් විස්තර කරොත් ඉමේෂ් මේ ඔයා හිතන්නකෝ ඔයාගේ වැඩක් තියෙනවා. ඒකට යනවා දවස් 5ක්. ඔව්. එතකොට AI යූස් කරලා ඔයාට ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒ වැඩෙන් 180ක් කරගන්න පුළුවන් එක දවසෙන්. දවස් 5ක් යන වැඩේ. හැබැයි තව 120ක් තියෙනවනේ. ඔය 120ට ආයේ AI දාලා කරන්න ගියොත් ඔයාට යනවා ඊතුරු දවස් 4 නෙමෙයි තව මාසයක් විතර. fully automate කරන්න ගියොත්. ඔව්. එතකොට fully automate කරන්න ගියොත් සතියෙන් කරන්න ගිය වැඩේ මාසයකට ගිහිල්ලා. හේතුව තමයි එක 100ක 20ක කොටසක් තියෙනවා ඒ කොටස කරන්න අමාරුයි. ඉතින් අන්න ඒකයි 100%ක් AI දාන්න බෑ කියන. සමහරවිට මාසෙකින් කරගන්නත් බෑ. ඉතින් අපි මොකද්ද කරන්න ඕන? අර 180 AI යූස් කළ දෙයක් කරගන්න පුළුවන් නම් ඒ කොටස කරගන්න ඕන. අනිත් කොටස human involvement එක ඕන. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපි AI ඒජන්ට් කෙනෙක් යූස් කරත් අර human involvement කියන එක 120ක ප්‍රමාණයකින් හරි අපේ බිස්නස් එකට අවශ්‍ය කරනවා. හරිනද? එතකොට ඒ කතාව මාර විදිහට පැහැදිලි අපි බලන් ඉන්න කෙනෙක්ට උනත් දැන් පැහැදිලි කතාව. කියන්නේ fully automate කරන්න අමාරුයි කිසිම බිස්නස් එකක් නේද? එතකොට මේ දැන් කෙනෙක් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. දැන් මටත් ඒක ආපු පර්සනල් ප්‍රශ්නයක්. දැන් මේ ඔටෝමේට් කරනවානේ අපි මේ දේවල්. AI ඒජන්ට් කෙනෙක් දාලා දානවා. එතකොට මේ රියල් වර්ල්ඩ් එකේ මේක රිස්ක් එකක් නැද්ද නේද? රිස්ක් එක ඇත්තටම තියෙනවා. අනිවාර්යයෙන්ම එතන රිස්ක් එක තියෙනවා. එතකොට අපිට කරන්න පුළුවන් දේ තමයි රිස්ක් එක අඩු කරගෙන කොහොමද කරන්න කියලා ඒ අඩු කරන්න ඕන උපාය මාර්ග යූස් කරලා කරන එක. කියන්නේ AI ඒජන්ට් කෙනෙක් ගේන තැනම අපි ප්‍රීඩිෆයින් කරන්න ඕනේ අපි මොන වගේ දේවල්ද අනුගමනය කරන්නේ මේ තියෙන රිස්ක් එක අඩු කරගන්න. මම මිනිස්සෙක් වැඩ කරනවා වගේම තමයි ඉතින් නේද? එතන මේ මම තව ටිකක් පැහැදිලි කරන්න. දැන් හිතන්නකෝ දැන් අර මං ඉස්සෙල්ලා මේ පැහැදිලි කරන්නේ 180 20 කතාව. ඒ වගේම තව පොයින්ට් එකක් තමයි දැන් ඒ බිස්නස් එකේ AI වලින් එන data එකේ එක data කොටසක් තියෙන්න පුළුවන්. ඒ data කොටසෙන් 90ක් හරි ගියාම ඇති.
ඉතුරු 110 වැරදුනා කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ බිස්නස් එකේ ඉතුරු කොටස කරන් යන්න. හැබැයි මේ එක කොටසක් තියෙන්න පුළුවන් එතන 90%ක් හරි 110ක් වැරදුනොත් ඒ 110 සම්පූර්ණ බිස්නස් එකම කන පිට යන්න පුළුවන්. අන්න අපි ඒකට අර නිකන් වචනයක් විදිහට කිව්වොත් low precisions and high precisions කියලා කියනවා. එතකොට අපි පුළුවන් තරම් එතකොට අර 190ක් හරි ගිහින් 110ක් වැරදුනොත් ඒකෙන් වෙන්න පුළුවන් රිස්ක් එක අඩු කොටස තමයි අපි AI use කරලා කරන්න ඕනේ. අර ඒකෙන් තමයි අපි කතාව අර මැදදී කිව්වේ 100% මේක ඔටෝමේට් කරන්න අමාරු කියලා. ඒතන්ට වෙන තව පොයින්ට් එකක් රිස්ක් එක අඩු කරගන්න. අනිවාර්යයෙන්. හරි. එතකොට මේ නදුන් දැන් ඔය දැන් කිව්ව පොයින්ට් එකත් එක්ක මට හිතිච්ච තව ප්‍රශ්නයක්. හරිද? වැඩක් කරද්දී මනුස්සයෙක්ට වරදින්නත් පුළුවන්. දැන් නදුන්ගේ කතාව ඇතුලේ තියෙනවා AI ඒජන්ට් කෙනෙක්ටත් මිස් වෙන්න පුළුවන් පොයින්ට්ස් තියෙනවද නදුන්? හරි. දැන් අර ඒකේ තිබ්බනේ නදුන්ගේ කතාව ඇතුලේ අර එක තැනක් තියෙන්න පුළුවන් 90ක් මේ ඩේටා එක හරි ගිහිල්ලා 10%ක් වැරදුනත් ඇති බිස්නස් එක කන පිට පෙරලෙන්න පුළුවන්. එතකොට මනුස්සයෙක්ගෙන් වුණත් ඔය කෑල්ලම වෙන්න පුළුවන්. නේ? එතකොට ඒ වගේ වුණාම බිස්නස් එකක් කන පිට ගහන්න පුළුවන් තැන් තියෙනවනේ. අපි කියන්නේ බිස්නස් එකක් එකපාරට ඩ්‍රොප් කරන්න පුළුවන්. හරිද? ඒ වගේ වෙලාවක රිස්ක් එක කොහොමද නදුන් මැනේජ් කරගන්නේ අපි ඒ ඒජන්ට් කෙනෙක් යූස් කරද්දී? ඔව්. අපි පළවෙනි දේ තමයි එහෙම දේවල් වෙන්න පුළුවන් කියලා දැනන් ඉන්න ඕන. දැන් ඔයාගේ බිස්නස් එකේ ඒ වගේ පොයින්ට් එක ඔයා දැනන් ඉන්න ඕන. හරි? ඒක දැනගෙන තමයි අපි මේක ඔටෝමේට් කරන්න එන්න ඕන. ඒ කියන්නේ අපි අර දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ කතාවම තමයි මේක තියෙන්නේ. ඉතින් එතන දැන් ඔයා දන්නවනේ දැන් මේකේ තියෙන ඉෂුස් ටික මොනවද කියලා. ඉතින් ඒ විදිහට ගත්තාම මම මේ විදිහට කියන්නම්. අපි දැන් තැනකට නිකන් කුණු ගොඩක් දැම්මොත් අවුට්පුට් එකෙන්නෙත් කුණු ගොඩක්ම තමයි. අපි පොඩි ළමයිට උනත් ඔළුවට වැරදි දේවල් දැම්මොත් වැරදි දේවල් තමයි අවුට්පුට් එකේ ගන්න. ඔව්. ඒ විදිහ නොතයි AI ඒජන්ට්ටත් ඒක පොදුයි. ඉතින් ඒක එක පොයින්ට් එකක්. ආයෙ තව පොයින්ට් එකක් විදිහට මට කියන්න පුළුවන් AI ඒජන්ට් අපි මේක ගැන කලින් කතා කරා. AI ඒජන්ට් ෆුල් ෆ්‍රීඩම් එක දෙන්න හොඳ නැහැ. හියුමන් ඉන් ලූප් එක හැම වෙලේම තියෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රොසෙස් එකේ මොන හරි කොටසක AI මේ හියුමන් ඉන්වොල්ව්මන්ට් ඕන. එතකොට අර වගේ මේ අවුල් සහගත දේවල් වෙන්නේ නැහැ. එතකොට තව දේවල් තියෙන්න පුළුවන්. එතකොට AIට සම්පූර්ණ අපි කොහොමද කියන්නේ සම්පූර්ණ එක දෙයක් කරන්න සම්පූර්ණ අයිතිය දෙන්නේ නැහැ. සමහර දේවල් වලට අපි රිස්ට්‍රික්ෂන් දාලා තියෙන්න ඕන. ඇප්‍රූව් එකක් වගේ. ඇප්‍රූව් ගන්න. නිකන් මුදල් සම්බන්ධ දේවල් වලදී ඇක්ෂන් එහෙම එයාට බයි ඩිෆෝල්ට් ගන්න දෙන්න හොඳ නැහැ. අන්න ඒ වගේ දේවල් කරලා අපිට මේ ඉමේජ් එක කිව් එකට සොලියුෂන්ස් මේ ඇප්ලයි කරගන්න පුළුවන්. එතකොට අර ඒ වෙන්න තියෙන අඩුපාඩු වෙන්න තියෙන පුළුවන් රිස්ක් එක අපිට මැනේජ් කරගන්න පුළුවන් ওই වගේ එක එක ක්‍රම තියෙනවා නේද? අර මුලින්ම අපි දැනගන්න ඕනේ AI සොලියුෂන් එකක් ගේනවා නම් අපි දැනගෙන ඉන්න ඕනේ මේකේ රිස්ක් එකක් තියෙනවා කියලා. ඒක දැනගෙන තියෙන තැන් ටික සහ ඒවට මොන වගේ සොලියුෂන්ස්ද අපිට ඇප්ලයි කරන්න පුළුවන් කියන එක ප්‍රීඩිෆයින් කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඕකේ නේද? මම ආයි පොඩ්ඩක් යනවා අපේ ලාස්ට් එපිසෝඩ් එක පැත්තට. ලාස්ට් එපිසෝඩ් එකේ අපි කතා කරන්නේ අපේ අන්තිමට දුන්න AI සොලියුෂන් එකක් ගැන. එම්ප්ලොයි කෙනෙක්ට දවස් 3ක දෙන සැලරි එක පැය එකමාරකට අඩු වෙලා තියෙනවා. ඉතින් අර ROI එක පැත්තෙන් ඊට පස්සේ ඔපරේෂන් කොස්ට් එක පැත්තෙන් හැමදේම අර ලොකු වැලියු එකක් එයාගේ බිස්නස් එකට ගෙනහලා දීලා තියෙනවා. ඉතින් නදුන් මේ දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්, ඩවුට් එකක් එන්න පුළුවන් මේ. ඔයා කොහොමද ඒක කියන්නේ? ක්ලයන්ට් බොරු කියන්න පුළුවන් නේ. අපිටත් බොරු කියන්න පුළුවන්. එතකොට ඒ වගේ එකක් කොහොමද AI සොලියුෂන් එකක් අපි මෙෂර් කරගන්නේ? කියන්නේ ඔයා හිතන්න මේ වීඩියෝ එක බලන කෙනෙක්ට උනත් මට උනත් මම AI ඒජන්ට් කෙනෙක්ව ගේනවා. සොලියුෂන් එකක් ගේනවා. හැබැයි මට අයිඩියා එකක් නැහැ. AI ඒජන්ට් උත් ඔහේ වැඩ කරනවා, මිනිස්සු ටිකකුත් වැඩ කරනවා, මගේ බිස්නස් එකක් දුවනවා. කිසිම අදහසක් නැහැ. එතකොට AI ඒජන්ට් කෙනෙක් දාන පමණින් මදි කියන තැන මගේ මයින්ඩ් සෙට් එකේ තියෙනවා. අපි ඒව මෙෂර් කරන්න ඕනේ. එතකොට නදුන්ගේ මොන හරි මෙට්‍රික්ස් තියනවාද ඒ AI ඒජන්ට්ව මෙෂර් කරන්න ඕනේ කරන්න? මගේ නෙමෙයි ස්ටෑන්ඩඩ්ස් මේ දේවල් ටිකක් තියෙනවා. මම එතනින් මේන්ම තියෙන තුනක් විතර පැහැදිලි කරන්නම්. එකක් විදිහට අපිට ගන්න පුළුවන් එෆිෂන්සි එක. ඒක අපිට පේනවා දැන් අපි කලින් කරපු ප්‍රොජෙක්ට් එකක් ගැන කිව්වා දවස් 3ක වැඩක් පැය එකමාරෙන් කරා කියලා. එතකොට එෆිෂන්සි එක ගැන ඒකෙන්ම ඩේටා එක ගන්න පුළුවන්. එතකොට පළවෙනි එක එෆිෂන්සි එක, මම දෙවෙනි එක විදිහට කියන්නම් ක්වොලිටි එක. අවුට්පුට් එකේ ක්වොලිටි එක. අපි මොනා හරි දෙයක් දීලා වැඩක් නැහැනේ. අවශ්‍ය දේ දෙන්න ඕන. එතන හියුමන් කෙනෙක් හිටියා නම් එයා දෙන්නේ මොකද්ද? ඒ දේ ලැබෙන්න එපා. ඒ දේ හෝ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න ඕන. අන්නේ ක්වොලිටි එක. ඒ ක්වොලිටි එක ලැබෙනවද කියන එක තව මෙෂර්මන්ට් එකක්. එතකොට ওই දෙකටම අමතරව මම තව එකක් කියන්නම් බිස්නස් ඉම්පැක්ට් එක.
ඒකට බිස්නස් එකට ඒක කොහොමද ඉම්පැක්ට් වෙන්නේ කියන එක තමයි ප්‍රධානම දේ. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් හදන සොලියුෂන් එක මෙෂර් කරන්න. ඒ කියන්නේ අඳුන් කියන්නේ අර බිස්නස් ඉම්පැක්ට් එක කියලා අපි මීන් කරන්නේ අර මෙතන මේ ROI එක ඊට පස්සේ ඔපරේෂන් කොස්ට් එක අඩු වෙන එක ඔය වගේ දේවල් නේද? හැමදේම. ඔව්. හරි. එතකොට නතුන් මේ අපි අද දැන් වෙනස්ම විදිහේ එපිසෝඩ් එකක් කරේ. ඒ කියන්නේ AI කියන්නේ මොකක්ද? AI ඒජන්ට් කියන්නේ මොකක්ද? බිස්නස් වලට කොහොමද අපිට ඒක යූස් කරන්න පුළුවන්? දැන් මේ වීඩියෝ එක බලන් ඉන්න කෙනෙක් බිස්නස්මන් කෙනෙක් හරි ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් හරි ඉන්නවා ස්ටාර්ට්අප් එකක් කරන්න ඉන්න හරි ඔන්ගෝයින් යන බිස්නස් එකකට හරි එයාට AI සොලියුෂන් එකක් ඕනේ. ඒකට ඒ වගේ කෙනෙක්ට සිසෙන්කෝ ඩිජිටල් එක විදිහට අපිට දෙන්න පුළුවන් සර්විස් එක මොකක්ද? ඔව් ඇත්තටම මේ ගොඩක් බිස්නස් කරන කට්ටිය හිටියට හැමෝම ටෙක්නිකල් බෑග්ග්‍රවුන්ඩ් එකකින් එන කට්ටිය නෙමෙයිනේ. ඔව්. අපි මේ කතා කරනකොට අපි ගොඩක් සරලවනේ මේ කතා කරන්නේ. ඒක යාට තේරෙන්න පුළුවන්. හැබැයි ඒක යාගේ බිස්නස් එකට කන්වර්ට් කරගෙන කොහොමද මගේ බිස්නස් එකට දැන් මේක කරන්නේ කියන තැනදී හිර වෙන්න පුළුවන්. මොකද යා ටෙක්නිකල් බෑග්ග්‍රවුන්ඩ් එකකට නැති හින්දා. ඉතින් අපි මේ දේවල් කරනවා. අද අපි මේ වීඩියෝ එකේදී කිව්ව පොයින්ට්ස් වලින් පොයින්ට් බයි පොයින්ට් ගිහිල්ලා එයාට අපි එයාගේ බිස්නස් එකට කොහොමද ඒක ඇප්ලයි කරන්න කියලා මේ කරලා දෙනවා. ඒ කියන්නේ අර AI ගැන මුකුත්ම නොදන්න කෙනෙක් වුණත් සිසෙන්කෝ ඩිජිටල් එකට ආවොත් ස්ටෙප් බයි ස්ටෙප් අපි යාට හැමදේම කියලා දීලා එයාට මැච් වෙන හොඳම AI සොලියුෂන් එක දෙන්න සිසෙන්කෝ ඩිජිටල් ටීම් එක අපි ප්‍රපෙයාර් වෙලා ඉන්නවා. ඉතින් ඒ විදිහට නදුන් මේ දැන් අවශ්‍ය කෙනෙක්ට එද්දී නදුන්ට මොන හරි අර ස්පෙෂල් අපි කියන්නේ ඉස්කෝලේ යද්දි පොතක් අරන් යන්න ඕනේ කියලා. ඒ වගේ මොනවද ඔයාට අවශ්‍ය කරන්නේ? ඒ වගේ කෙනෙක් අපි ගාවට ආවොත් එයා කරන්න තියෙන දේ තමයි එයා ගාව ඩේටා කියන්නේ එයාගේ එදිනෙදා යූස් කරන දේවල් වලින් හැදෙන ඩේටා එකක් තියෙනවනේ. ඒ ඩේටා එකත් එක්ක අපි ගාවට ආවනම් හරි. ඒ කියන්නේ නදුන් සරලවම අර බිස්නස් එක මොකක්ද අපිට පොඩි ඩේටා එකක් ඕනේ බිස්නස් එකේ මොකක්ද වෙන්නේ ප්‍රොසෙස් එකේදී. ඒ ටික තිබ්බනම් අපිට හෙල්ප් කරන්න පුළුවන් මොන විදිහේ AI සොලියුෂන් එකක්ද දෙන්න පුළුවන් කියලා. රයිට්. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලට දැන් තේරෙනවා ඇති AI කියලා කියන්නේ සරලවම ChatGPT Gemini AI නෙමෙයි. අද වෙද්දි එතනින් එහාට ඇවිල්ලා ඒජන්ටික් AI ඇවිල්ලා තියෙනවා. AI ඒජන්ට්ස්ලා ගොඩක් තැන්වල යූස් කරනවා. ඉතින් ඔයා දැන්ට බිස්නස් එකක් කරන්න කෙනෙක් නම් කතා කරන් සිසෙන්කෝ ඩිජිටල් අපිට අපි සූදානම්ින් ඉන්නවා. ඔයාට දෙන්න පුළුවන් හොඳම AI සොලියුෂන් එක දෙන්න. ඉතින් තවත් මේ වගේ අලුත්ම AI ගැන වීඩියෝ එක එපිසෝඩ් එකකින් අපි ඉස්සරහට හම්බෙමු. එහෙනම් මේ වීඩියෝ එක අවසන් වෙනකන් හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි.